හරි යාළුවනේ මේ තියෙන chess board එක. මේ තියෙන white side එක, මේ තියෙන black side එක, මේ white side එක, මේ black side එක මෙතන පොඩ්ඩක් ඉත් එක අඩු වෙලා තියෙනවා. මේ බලන්න. මේකේ ABCD කියලා මේ queen ගේ side එක, මේ king ගේ side එක, මේ queen ගේ side එක, මේ king ගේ side එක. හරි. rook ඉන්නේ ආගේ පාට කොට මේ දැන් මේ queen ඉන්නේ. දැන් මේකේ අනිවාර්යෙන් වැදගත්ම දෙයක් තමයි කිනුයි queenුයි ඉන්න කොටු අඳුනගන්න එක. queen ඉන්නේ යාගේ පාට කොටුවේ white side එකේ. ඊට පස්සේ king ඉන්නේ යාට විරුද්ධ කොටුවේ. black පැත්තෙත් එයාගේ queen ඉන්නේ කළු කොටුවේ. ඊට පස්සේ කළු king ඉන්නේ සුදු කොටුවේ. මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ pawnsලා ඉන්නවා 8 දෙනෙක්. black ගේ එක්කෙනාටත් 8 දෙනෙක් ඉන්නවා. මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ බෝඩ් එක හදන විදිහ. මේ rook කියන කෙනා කොනේ ඉන්නේ. ඊට පස්සේ knight, ඊට පස්සේ bishop, ඊට පස්සේ queen, ඊට පස්සේ king. ওই විදිහට තමයි ඉන්නේ. හැබැයි මේක මේ පැත්තේ වෙන් කරොත් මේ queen ගේ side එක, මේ king ගේ side එක, මේ queen ගේ side එක, මේ king ගේ side එක විදිහට තමයි අපි මුලින්ම බෝඩ් එක හදනකොට හදන්නේ. ඒ වගේම මේ බෝඩ් එකේ කොටු 64ක් තියෙනවා. ඒ කොහොමද? A B C D E F G H. ඒ කියන්නේ කොටු 8යි. මේ පැත්තටත් එකේ ඉඳන් 8 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ කොටු 64ක් තියෙනවා. 8 වරක් අඩ 64යි මේ මුළු බෝඩ් එකේම කොටු 64ක් තියෙනවා. ඉතින් මේ හැම කොටු 64කටම නමක් තියෙනවා. මේ කොටුව A1. දැන් අපි බලමු මේ කොටුව. මේ කොටුවට කියන්නේ C4 කොටුව. මේක D4 කොටුව. මේක E4 කොටුව. මේ විදිහට තමයි මේකේ ඉත්ත නම් කරන්නේ. හරි අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද මේ ඉත්තු ගමන් කරන්නේ. කියන්නේ queen ගේ ගමන් මාර්ගය, king ගේ ගමන් මාර්ගය, bishop ගේ ගමන් මාර්ගය, knight ගේ ගමන් මාර්ගය කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේ බලමු.